ආයුබෝවන් යාළුවනි ඔෂින් ලයික් SL YouTube channel එකට මම ඔයගලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරන් ආවේ රෙසිපි එකක් නෙමෙයි. නමුත් මේ අවුරුදු කාලේ ඔයගලන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්නකොට හුඟක් වැදගත් වෙයි කියලා හිතෙන වීඩියෝ එකක්. අපි හුඟක් දෙනකොට තියෙන ගැටලුවක්නේ මේ අලුතෙන් ගෙන බඩුවල අලවලා තියෙන ස්ටිකර් එක ගැලවුවාම එතන ගම් පැල්ලම තියෙනවා. ඉතින් මටත් ඒ දේ වුණා. ඔයාලා දැක්කනේ. ඉතින් මම ඒකට හොඳ විසඳුමක් හොයාගත්තා. ඉතින් මං හිතුවා ඒක ඕගලන් එක ෂෙයා කරගන්න ඕනේ කියලා. නමුත් මම මේ පෙන්නන ස්ටිකර් එක මුලින්ම පොඩ්ඩක් ගලවලා මේ වැඩේ කරන්න පටන් ගත්තොත් අපිට ඉතාමත් පහසුවෙන් මේ ගම් පැල්ලම ඉවත් කරගන්න පුළුවන්. මට මේ සඳහා අවශ්‍ය වුණේ පොල් තෙල් ටිකක්, බේකින් සෝඩා, තව ඩිෂ් වොෂ් දාගත්තු වතුර ස්වල්පයක්, ස්පොන්ජ් කෑල්ලක් විතරයි. දැන් මේ ගම් පැල්ලම තියෙන ස්ථානයේ පොල් තෙල් හොඳින් තවරගෙන ඊට උඩින් බේකින් පවුඩර් ටිකක් හොඳට ගා ගන්න. හොඳට පෙඟෙන්න මේක කරගන්න. එහෙම ගාලා පැය භාගයක් විතර තියන්න ඕන. මතක ඇතුව පුළුවන් නම් ස්ටිකර් එකේ මුලින් කොටස පොඩ්ඩක් ගලවලා තියාගත්තොත් ඉතාමත් පහසුවෙන් මේ ගම් පැල්ලම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ දෙපැත්තම දෙවිදිහටම පෙන්නනවා. නමුත් අර ස්ටිකර් එක අලවලා තිබ්බොත් අපිට ටිකක් මොකකින් හරි පොඩ්ඩක් අතුල්ලන්න ඕනේ. එහෙම නැතුව ස්ටිකර් එක පොඩ්ඩක් ගලවලා ඒ ගම් පැල්ලම මත පමණක් පොල් තෙලුයි බේකින් සෝඩායි ගෑවුවොත් අපිට ස්පොන්ජ් කෑල්ලෙන් අතුල්ලලාම මේ ගම් පැල්ලම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අපි මේක පැය භාගයක් මේ විදිහට තියාගමු. ඔව්, මම දැන් මේ පැය භාගය අතරතුර අවශ්‍ය දේ නැවත ඔයාලට පෙන්නන්නම්. ඩිෂ් වොෂ් ලික්විඩ් එකට වතුර ස්වල්පයක් දාලා තියාගන්න. පොල් තෙල්, බේකින් සෝඩා, ඒ වගේම අර ස්ටිකර් එක ගලවලා අයින් කරේ නැත්නම් අපිට හූරගන්න පොඩි පීයක් වගේ බටර් පීයක් වගේ එකක් ගන්න. තව පේපර් සර්වියට් එකක් තියාගන්න. ස්පොන්ජ් කෑල්ලක් තියාගන්න. ඔව්, මේ ස්ටිකර් එක අලවලා තියෙන කොටස අපි මේ බටර් පිහියෙන් පොඩ්ඩක් හූරගෙන අයින් කරගමු. නැත්තම් ඒක තදයි. ඒ නිසයි මම එහෙම කරන්නේ. නමුත් මේ ස්ටිකර් එක ඔයගලන් ගලවලා අර ගම් පැල්ලම මත පමණක් පොල් තෙලුයි බේකින් සෝඩායි ගෑවනම් මේ විදිහට හීරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙම අපහසුයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ස්ටිකර් එකේ අර කොළ කොටස මුලින්ම ගලවලා ඉවත් කරලා තියාගන්න. ඊට පස්සේ ගම් පැල්ලම මත පමණක් පොල් තෙලුයි බේකින් සෝඩායි ගාලා පැය භාගෙ තියන්න. ලන්ච් බොක්ස් එකේ තැන් දෙකක ස්ටිකර් එකේ කොළ කොටස ගලවලා නැතුව තිබ්බා. තැන් දෙකක් තියෙනවා. ඒ දෙකම ගලවලා ඉවත් කරගත්තා. මොකද මේ ඒ තැන් නැත්තම් අපේ ගම් එක යවා ගන්න අමාරු වෙන නිසා. ඉතින් ඔයාලා දැක්කනේ මම අර ස්ටිකර් එකේ කොලේ ගලවපු නැති කොටස පොඩ්ඩක් බටර් පිහියෙන් හූරගත්තා. ඊට පස්සේ නැවත මම එතන අර තද ගම් පැල්ලම තියෙන නිසා පොල් තෙලුයි බේකින් සෝඩායි ටිකක් ගාලා තව ටිකක් වෙලා තියාගත්තා. ඉතින් ඇත්තටම මේ වගේ ස්ටිකර් වලින් අවලස්සන වෙච්ච පුංචි බොක්සස් අපේ ළඟ හරියට තියෙනවානේ වෝටර් බොටල් වල. එහෙම. ඉතින් ඒ හින්දා මං හිතනවා අපි කාටත් මේක හොඳ සොලියුෂන් එකක් වෙයි කියලා. දැන් ඉතින් බලන්න මේ ස්පොන්ජ් කෑල්ලෙන් අතුල්ලනකොට අර ගම් කොටස හුඟක් පහසුවෙන් ඉවත් වෙනවා. ඇත්තටම හිතා ගන්න බෑ මැජික් එකක් වගේ. ඔයාලා දන්නවනේ ඇලුමිනියම් භාජන වල මේ වගේ ස්ටිකර් කොටසක් තියෙනකොට අපිට වතුර ටිකක් දාලා හොඳට රත් වෙන්න ලිපේ තිබ්බාම හරි උණු වතුරට දාලා තිබ්බාම හරි ඒ ගම් කොටස ඉවත් කරගන්න පහසුයි. ඒක අපි කවුරුත් දන්නවනේ. හැබැයි මේ ප්ලාස්ටික් බොක්ස් වල එතකොට වෝටර් බොටල් වල එහෙම තියෙන ස්ටිකර් අපිට අරගන්න බෑ. හරි අමාරුයි. මොකද මේ අපිට ලිපේ තියලා රත් කරන්නත් බෑ. උණු වතුර දැම්මට මේක ගැලවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ඔයගලන් කරලා බලන්න. හරිම පහසුයි. හොඳින්ම මේක අපිට ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි
මේ ලන්ච් බොක්ස් එකේ පොල් තෙල් ගෑවිලා තියෙන කොටස ලික්විඩ් ටිකක් ස්පොන්ජ් කෑල්ලකට අරගෙන පිහදලා බලමු මේක හොඳින් පිරිසිදු වෙලා තියෙනවද කියලා. ඉතින් දිගින් දිගටම මට වීඩියෝස් ගේන්න බැරි වුණේ. මට පොඩි කරදර ටිකක් තියෙනවා මේ දවස්වල විසඳ ගන්න. මම ඒව විසඳගත්තට පස්සේ ඔයාලට මට තිබ්බ කරදර මොනවද? ඇයි මට වීඩියෝස් ගේන්න බැරි වුණේ කියලා කියන්නම්. ඒකට මට හුඟක් සමා වෙන්න. ඒ වගේම මට මේ වෙනකම් subscribe කරලා, share කරලා, like comments දාලා සහයෝගය දැක්වූ ඔයාලට බොහොමත්ම ස්තුතියි. අද අලුතින් එකතු වුණු ඔයාලා මාව subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝස් දිගින් දිගටම බලා ගන්න පුළුවන් ඉක්මනින්. ඔව් ඉතින් පේනවනේ ඔයාලට මේ ලන්ච් බොක්ස් එක ඉතාමත් පිරිසුදුවට ක්ලීන් වෙලා තියෙනවා. කිසිම කළු පැල්ලමක් නැහැ, ගම් පැල්ලමක් නැහැ. අපිට ලස්සනට පිරිසුදුව දැන් පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමය ඔයගලා වෝටර් බොටල් වලට, ලන්ච් බොක්ස් වලට සහ අයිස්ක්‍රීම් බොක්ස් වලට උනත් පාවිච්චි කරලා බලන්න. ඊට පස්සේ ඔයාලගේ අදහස් මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. ඒක මට ලොකු ධෛර්යයක්, සතුටක්. වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාලට බොහොමත්ම ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ දවසක්.